රයිට් ඊළඟ ප්‍රශ්න බලමු. ඊළඟ 2000 අවුරුද්දේ දෙවැනි MCQ එක 2000 දෙවැනි MCQ එක. ශ්‍රමතාවයේ මාන අහන. ශ්‍රමතාවයේ ලියන්න පුළුවන් ශක්තිය බෙදීම කාලය කියලා. හරිද? ශක්තිය වලට ලියා ගන්න පුළුවන් ශක්තිය කියන්නේ කාර්යය. ওই දෙකම එකයි. එතකොට බලය වැඩි කිරීම දුර. බලය MLT ඍණ 2යි. දුර L. කාලය කියන්නේ T. එතකොට එනවා ML වර්ගය T ඍණ 3. ML වර්ගය T ඍණ 3. ශ්‍රමතාවයේ මාන වෙන්නේ ML වර්ගය T ඍණ 3. පිළිතුර 4 වෙනි පිළිතුර තමයි බාර ගන්න පුළුවන් වෙන්නේ. 4 වෙනි පිළිතුර. ඊළඟ එකේ 2001 පළවෙනි MCQ එක. 2001 පළවෙනි MCQ එක. මේක කියන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් යන. ඉලෙක්ට්‍රෝන වෝල්ට් අපි දැන් මේ ටිකකට කලින් හදපු ගානේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා කියන්නේ ශක්තියේ ඒකකයක්. ශක්තිය මයින ඒකකයකට තමයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා කියන්නේ. ඒතර පිළිතුර විදිහට ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර විදිහට දෙවෙනි එක. 2001 පළවෙනි MCQ එකට පිළිතුර 2. ඊළඟ MCQ එක බලමු. 2002 පළවෙනි MCQ එක. 2002 පළවෙනි MCQ එක. ඒක කියනවා සංඛ්‍යාතයේ මාන. සංඛ්‍යාතයේ මාන. සංඛ්‍යාතේ වාට ලියන්න පුළුවන්. එකයට ආවර්ත කාලය කියලා. හරිද? එතකොට සංඛ්‍යාතයේ මාන කියලා කියන්නේ ආවර්ත කාලයේ මාන කැපිටල් T තමයි. එතකොට මේක උඩට ආපුවාම T ඍණ 1යි. එතකොට සංඛ්‍යාතයේ මාන වෙන්නේ T ඍණ 1යි. සංඛ්‍යාතයේ මාන වෙන්න ඕනේ T ඍණ 1යි. එතකොට 2002 පළවෙනි MCQ එකට පිළිතුර 4 විදිහට වාර ගන්න. ඊළඟ ප්‍රශ්නය 2003 පළවෙනි MCQ එක. 2003 පළවෙනි MCQ එක. ඒකේ ධ්වනි තරංග තීව්‍රතා මට්ටමේ ඒකකය. ධ්වනි තරංග තීව්‍රතා මට්ටමේ ඒකකය බීටා. බීටාගේ ඒකකය යන්නේ ඒක අපිට පැහැදිලිව ලියන්න පුළුවන් ඩෙසිබල්. ධ්වනි තීව්‍රතා මට්ටමේ ඒකකය ඩෙසිබල්. මේ ඔක්කොම අර එකපාරින් උත්තරේ ලියන්න පුළුවන් ප්‍රශ්න හැම එකම නිකන් අර තියරි කොටස් පිළිතුර 5 විදිහට තමයි බාර ගන්න පුළුවන්. රයිට්. ඊළඟ ප්‍රශ්නය 2004 පළවෙනි MCQ එක. 2004 පළවෙනි MCQ එක. මේක කියනවා මෙහෙම. පහත් දක්වන ප්‍රකාශනයේ I සහ V මගින් නිරූපණය වන්නේ පිළිවෙලින් ධාරාව සහ වෝල්ටීයතාවයයි. C කියන්නේ නියතයක්ලු. C ලඝු මෙන්න මෙහෙම ප්‍රකාශනයක් දීලා තිනවා. ඒකේ KT බෙදීම කිව් යන පදයට මොන මානක් තියෙන කියලා අහන්න. රයිට් බලමු. C ලඝු I බෙදීම I not ධන 1 සමානයි QA බෙදීම KD කියලා දීලා තියෙනවා. රයිට් මේක C කියන්නේ නියතයක් කියලා දීලා තියෙනවා. C යනු නියතය මොකක් හරි අගයක්. ඔයා දන්නවා මේක දැක්කාම නිකන් ලොකුයි වගේ ගන්න. නමුත් මේක ඇති දෙයක් නැහැ. හරිද? ඔයාගෙන් අහන්නේ මොකද්ද? K කියන කෙනාගේ මානනේ. අනේ KT බෙදීම Q කියන පදයට කාගේ මානක් තියෙන්නේ කියලා. KT බෙදීම Q. මේක දීලා තියෙනවා I සහ V මගෙන් නිරූපණය වන්නේ ධාරාව සහ විභවාන්තරය කියලා වෝල්ටීයතාවය කියලා. රයිට්. KT බෙදීම Q යන පදයට කාගේ මානක් තියෙන්නේ කියලා තමයි ගානේ අහන්නේ. රයිට්. මේක නියතයක් මොකක් හරි අගයක්. අපි දන්නා ලඝු ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙනවද මොනවද? මොන හරි සංඛ්‍යාවක්. ඒ කියන්නේ මෙන්න මේ වම් පැත්තේ තියෙන්නේ මොනවද? අගයක් මොකක් හරි. හරිද? මොකක් හරි නියතයක් මේ තියෙන්නේ. මේ වම් පැත්තේ තියෙන්නේ මොකක් හරි සංඛ්‍යාවක්, මොකක් හරි නියතයක්. ඒ කියන්නේ මොකක්ද එකෙන් ගන්න පුළුවන් නිගමනය? QV බෙදීම KT කියන පදයටත් තියෙන්න ඕන මොකක්ද? මේකේ අගයත් අනිවාර්යයෙන්ම නියතයක් විය යුතුයි. නියතයක් විය යුතුයි. මොකද වම් පැත්ත සම්පූර්ණයෙන්ම නියතයක් මොකක් හරි. එහෙනම් දකුණු පැත්ත අනිවාර්යයෙන්ම නියතයක් වෙන්න ඕනේ. ගානේ අහන්නේ මොකක්ද? KT බෙදීම Q. අපි KT බෙදීම Q කියන පදේ උක්ත කරගමු බලන්න. මේක නියතයක් වෙන්න නම් මම මෙයාගේ V උඩ තියලා මේ Q කියන කෙනා පල්ලෙහාට ගේනවා. ඒකට KT බෙදීම Q. right. දැන් ඔයාලට මේකෙන් පිළිතුර ගන්න පුළුවන්. මොකද්ද? KT බෙදීම Q කියන අගය මොකක් වුණොත්ද මේ සම්පූර්ණ පිළිතුර නියතයක් වෙන්නේ. මේ සම්පූර්ණ පිළිතුර නියතයක් වෙන්නේ KT බෙදීම Q කියන අගය V ගේ මානවලට V ගේ ඒකකවලට සමාන වුණොත්. මේක මාන ගැනද කතා කරන්නේ ඒකක ගැනද? මාන ගැන කතා කරන්නේ. හරිද? KT බෙදීම Q කියන පදේ මාන සමාන වුණොත් V ගේ මානවලට එතන මේ V ගේ මාන මේ V ගේ මාන කැපිලා ගිහිල්ලා පිළිතුර නියතයක් වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම අපිට කියන්න පුළුවන් KT බෙදීම Q කියන පදේ මාන මොකේ මාන වලට සමාන වෙන්නවද? වෝල්ටීයතාවය එකක මාන වලට සමාන වෙන්න ඕනේ කියලා. එහෙම බලපුවාම පිළිතුර විදිහට ගන්න පුළුවන් 5 වෙනි පිළිතුර. 2004 පළවෙනි MCQ එකට උත්තරේ 5 කියලා තමයි ගන්න පුළුවන්.
ඊළඟ ප්‍රශ්න බලමු. ඊළඟ 2005 පළවෙනි MCQ එක. 2005 පළවෙනි MCQ එක. ඒක කියන්නේ මෙන්න මේ වගේ. විකිරණශීලී නියදියක ක්ෂය වීම. ක්ෂය වීම ශීඝ්‍රතාවය කැපිටල් A කාලය T සමග වෙනස් වීම. A සමාන A නෝට් E ඍණ ලැම්ඩා T. A සමානයි A නෝට් E ඍණ ලැම්ඩා T කියන සමීකරණයෙන් ගන්න පුළුවන්. මේවා ඉතින් සාමාන්‍ය විකිරණශීලී කියන්නේ පදාර්ථය විකිරණ කියන පාඩමේ ප්‍රධාන සමීකරණ. හරිද? මේක අහන්නේ මොකද්ද? සම්මතම ලැම්ඩාහි මාන අහනවා. ලැම්ඩාගේ මාන. අනිවාර්යෙන් මේකෙත් ඔයාලා දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. දර්ශකයක් මේ තියෙන්නේ. මෙන්න මේ දර්ශකයකට මොනව නැද්ද? මාන නැහැ. මානයක් තියෙන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යෙන් මොනව වෙන්න ඕනද? ලැම්ඩා t කියන පදේ මොනව වෙන්න ඕන? මාන නැති වෙන්න ඕන. ලැම්ඩා t කියන පදේට මාන නැති වෙන්න ඕන. ලැම්ඩා t කියන පදේට මාන නැති වෙන්න නම් ලැම්ඩාගේ මාන මොකට සමාන වෙන්න ඕන? 1 යට t ගේ ඒකක එහෙම නැත්නම් මාන වලට සමාන වෙන්න ඕන. මොකද මේ ලැම්ඩා t කියන කෙනා සංඛ්‍යාවක් වෙන්න ඕන. ඒ නින්දා. එතකොට ලැම්ඩාගේ මාන වලට සමාන වෙනවා 1 යට t. ඒ කියන්නේ t කියන්නේ මොකක් හරි කාලයක්නේ. එතකොට t. නින්දා t ඍණ 1යි. පැහැදිලිද? එතකොට කියන්න පුළුවන් මොකද්ද? ලැම්ඩාගේ මාන t ඍණ 1 මාන වලට සමානයි. පැහැදිලිද? එතකොට ලැම්ඩා වෙනුවට මෙතෙන්ට t ඍණ 1 දාපුවාම කාලයේ මානත් කොහොමත් t. එතකොට t ඍණ 1 ගුණ වෙනවා t ගෙන්. එතකොට මේක කැපිලා ගිහින් ඉවරලා මෙයාට මාන නැති වෙනවා. මාන නැති වෙනවා. පැහැදිලිද? අන්න එහෙම තමයි දර්ශකයකට මාන තියෙන්න බෑ. එහෙමනම් මෙන්න මේ විදිහට සිදුවීම වෙන්න ඕනේ. එතකොට ලැම්ඩාගේ මාන විදිහට t ඍණ 1 විදිහට බාර ගන්න පුළුවන්. පිළිතුර වෙන්න ඕනේ. එතකොට 2005 පළවෙනි MCQ උඩ පිළිතුර දෙවෙනි උත්තරේ විදිහට බාර ගන්න පුළුවන්. දෙවයි. ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ 2005 දෙවෙනි MCQ එක. 2005 දෙවෙනි MCQ එක. ඒක කියන C සමානයි. එහෙම දීලා තියෙනවාට C සමානයි වර්ගමූල K බෙදීම ρ කියලා. මේකේ C කියන්නේ වේගයලු ρ කියන්නේ ඝනත්වයලු. K හි ඒකක අහනවා. K ඒකක අහන්නේ. හොඳ. K ගේ ඒකක. මෙන්න මේක තමයි අහන්නේ. හරි. බලමු. මුලින්ම මේක හොයන්න කලින් ඔයා දෙපැත්ත වර්ග කරගන්න ඕනේ. එතකොට K බෙදීම ρ වෙනවා. එතකොට K උක්ත කරගත්තොත් C වර්ගය ρ කියලා. ඒකකනේ අහන්නේ. එතකොට ඒකක C කියන්නේ මොකක් හරි ප්‍රවේගයක්නේ. ms ඍණ 1 වර්ගය. ρ කියන්නේ ඝනත්වය. ඝනත්වය කියන්නේ kg m ඍණ 3යි. නේද? right. මෙයා සුළු කරගත්තොත් m වර්ගය s ඍණ 2. මේකෙන් එනවා kg m ඍණ 3යි කියලා. kg මම මුලින් ලියනවා. මෙතන m වර්ගයක් තියෙනවා. මෙතන m ඍණ 3ක් තියෙනවා. ඒකෙන් සුළු වුණාම m ඍණ 1යි s ඍණ 2යි. එතකොට k ගේ ඒකක වෙන්නේ kg m ඍණ 1යි s ඍණ 2යි. kg m ඍණ 1යි s ඍණ 2යි. පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. 2005 දෙවෙනි MCQ එකට පිළිතුර 4. ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ 2006 පළවෙනි MCQ එක. 2006 අවුරුද්දේ පළවෙනි MCQ එක. ඒක කියන පහස් සඳහන් ඒවයි කුමක් SI එකකයක් නොවන්නේද? පළවෙනි එක දීලා තියෙනවා කිලෝග්‍රෑම්. දෙවෙනි එක මීටර. තුන්වෙනි එක තප්පර. හතරවෙනි එක ඇම්පියර්. පස්වෙනි එක සිම්පල් K දීලා තියෙනවා. කෙල්වින් කියද්දී අපි පාවිච්චි කරන්නේ කැපිටල් K. හොඳයි. කෙල්වින් කියද්දී පාවිච්චි කරන්නේ කැපිටල් K. මේකේ සිම්පල් K දීලා තියෙනවා. එතකොට කිලෝග්‍රෑම් මූලිකයි මේ මූලික එක මේ හතරම මූලික එකක. හැබැයි සිම්පල් K කියන කෙනා මූලික ඒකකයක් නෙවෙයි. කැපිටල් K තමයි අපි උෂ්ණත්වයමයි කෙල්වින් පාවිච්චි කරන්නේ. එතකොට කෙල්වින් වලට එන K කැපිටල්. ඒ හින්දා පස්වෙනි පිළිතුර තමයි ඒකේ උත්තරයක් නොවන්නේද කියලා අහන්නේ. සයි ඒකකයක් නොවන්නේද පස්වෙනි පිළිතුර. ඊළඟ ප්‍රශ්න බලමු. ඊළඟ තමයි 2007 පළවෙනි MCQ එක. 2007 පළවෙනි MCQ එක. පුෂ්ටික ආතතියේ SI ඒකකයක් වන්නේ. පුෂ්ටික ආතතියේ SI ඒකකය මොකක්ද කියලා අහනවා. ඒක හරි ලේසි. මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට T කියන්නේ F බෙදීම L. F කියන්නේ mLT ඒකකයේද මානෙ දහන්නේ. ඒකකයේ අහන්නේ. එතකොට ඒකකයේ මෙයාට නිව්ටන් L නේ දිගක්. එතකොට මීටරයට නිව්ටන් මීටරයට. මීටරයට නිව්ටන් එහෙම නැත්තම්. හරි ඕක තමයි පිළිතුර විදිහට බාර ගන්න පුළුවන් වෙන්නේ. එතකොට පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. 2007 පළවෙනි MCQ එකට උත්තරේ 2. ඊළඟ ප්‍රශ්නේ බලමු. එක්තරා භෞතික රාශියක මාන මේක ඇවිල්ලා 2007 දෙවෙනි MCQ එක. 2007 දෙවෙනි MCQ එක. මේ ප්‍රශ්නේ කියන මෙහෙම. එක්තරා භෞතික රාශියක මාන L ගණයෙන් ගුණ කළ විට කාර්ය සඳහා මාන ලැබේ. භෞතික රාශිය මොකක්ද කියලා අහනවා. මොකක් හරි භෞතික රාශියක් තියෙනවා. ඒක L ගණයෙන් ගුණ කරනවා. එතකොට හම්බෙන්නේ කාර්යයේ මානලු. කාර්යයේ මාන ලියන්න පුළුවන් බලය වැඩි කිරීම දුර කියලා.
MLT ඍණ 2 වැඩි කිරීම L. හරිද? එතකොට K ගේ මාන ඔයාට ඊ අවසානයේ මොකක් කියලාද? මේ L වර්ගයක් තියෙනවා මේකට කැපුණාම M දැන් මෙතන මේක මම මෙහෙම ලියන්නම් ml වර්ගයේ t ඍණ 2යි බෙදීම L ගණේ. කොහොමද තියෙන්නේ? එතකොට මෙතන L වර්ගයට මෙයාගේ කැපිලා ගිහලා කෙල්ලයක් උඩට යනවා. ml ඍණ 1යි t ඍණ 2යි. මේක තමයි K ගේ මාන. ml ඍණ 1යි t ඍණ 2යි. මේක සාමාන්‍යයෙන් ඔයාලා බලපු ගමන් තේරෙනවා මේ තියෙන පීඩනයේ මාන. බලන්නකො පුරුණා. පීඩනය කියලා කියන්නේ ඕක ඉතින් එකින් එකට චෙක් කරගන්න සාමාන්‍යයෙන් අපි ඔළුවේ තියාගන්න මතක තියාගන්න ඕන මාන කීපයක් තියෙනවා. ගම්මිතාවයේ මාන, බලයේ මාන, පීඩනයේ මාන, කාර්යයේ මාන ඔය වගේ මාන කීපයක් මතක තියාගන්න ඕනේ. ඒක ආඩ ගණන් හදනකොට. ඒ කියන්නේ සාමාන්‍ය එක්සෑම් එකට ගාන ශනික හදාගන්න ඒ සෙට් එක මතක තියා ගැනීමේ වාසියක් තියෙනවා. මෙන්න මේ වගේ තැන්වල. හරිද? පීඩනය ලියන්නේ බලය බෙදීම වර්ගඵලය කියලා. බලය බෙදීම වර්ගඵලය කියලා. ඒතර බලය ලියන්න පුළුවන් ඔයාලට MLT ඍණ 2යි. වර්ගඵලය L වර්ගය. ඒ කෙල්ලයක් කැපිලා ගිහිල්ලා අන්න හැදෙනවා ML ඍණ 1යි T ඍණ 2යි. ඒතර මේ දෙන්න සමානයිනේ. මේ දෙන්න සමානයි. එතකොට K වෙන්නේ මොකද්ද? මොකද්ද K කියන භෞතික රාශිය? පීඩනය වෙන්න ඕනේ. හරිද? එතකොට පීඩනය කියන එක L ගණන් ගුණ කරගත්තොත් එන්නේ කාර්යය. එන්නේ කාර්යය. හරි. එතකොට එහෙම බලපුවාම පිළිතුර 2007 දෙවෙනි MCQ එකට පිළිතුර 3 වෙන්න ඕනේ. පීඩනය කියන උත්තරේ.